මේ කාලේ දෙල් කාලෙනේ. ඕනේ ඉතින් හැම තැනකම තියෙන කෑමක් තමයි දෙල් කියන්නේ. දෙල් කියන්නේ මගෙන් ගොඩාක් ආස කෑමක්. ඉතින් මගේ ආදරෙන් අඟ කෙනෙක් මටත් ගෙනත් දුන්න හින්දා අද මට හිතුණා ඒක හදලා බලන්න. එහෙනම් එන්නකෝ අපි කොහොමද හදන්නේ බලන්න. මේක කටින් බෝඩ් එකේ නම් කපන්න බෑ. මේකේ කිරියන හින්දා ඒ හින්දා මම මේ පීය භාවිතා කරනවා කපන්න. වැඩේ කියන්නේ මම මේක ෆ්‍රිජ් එකේ දාලා තිබ්බ හින්දාද කොහෙද කිරියන්නේ නැහැ. නැත්නම් වෙනදට මේවා කපන්න ගියාම කිරි ගෑවෙනවනේ හැමතැනම. ඒකත් හොඳ දෙයක් කියලා හිතනවා. ඉතින් මේ වෙලාවේ හැටියට. හරි. ඉතින් මෙන්න මේ විදිහට මම ඉක්මනට මගේ දෙල් එක කපා ගන්නවා. ඊළඟට මේ ටික හොඳට හොදලා මම භාජනයකට දාගන්නවා. උයන භාජනයට නෙමෙයි මම දාගන්නේ මොකද මම මේකෙන් ටිකක් තම්බලා පොල් එක කන්නත් තියාගන්නවා. මොකද මම ගොඩක් මාස මේවා පොල් එක කන්න. හරි මේ විදිහට වෙනම භාජනයකට කහ චුට්ටක් දාලා ලුණු චුට්ටක් දාලා මේක මම ලිපෙන් තියාගන්නවා හොඳට තැම්බෙන්න. ඉතින් අද මම දෙල් එක්ක හදන්න තීරණය කරේ හාල් මැස්සෝ බැදලා සහ පපොළනුයි මිරිස් කරලුයි බැදලා. මේක තැම්බෙනකම් මම මේකට දාන ලුණු එතකොට අමු මිරිස් ටික කපා ගමු. හැබැයි මම මේකට කොච්චි කරුලකුත් දැම්ම ටිකක් රස වැඩි වෙන්න කියලා. ඔන්න ওই ටික කපලා පැත්තකින් තියාගෙන මම දැන් යන්නේ මගේ හාල් මැස්සු බැදුමට අවශ්‍ය දේවල් ටික කපා ගන්න. හරි. ඒ ටික හරි. දැන් හිමින් සැරේ හාල් මැස්සු ටිකක් බැදෙන්න අනිත් ලිපෙන් තියාගමු. ওই විදිහට එකක් බැදෙන්න ලිපෙන් තියා ගන්නවා. දැන් හාල් මැස්සු එක බැදිලා තියෙන හින්දා මම මගේ අර කපාගත්ත අමුද්‍රව්‍ය ටික මේකට එකතු කරනවා. ඒකට එකතු කරලා ඒකටම කෑලි මිරිස් සහ ලුණු ටිකක් දාලා හොඳට මික්ස් කරලා වතුර චුට්ටකුත් දාලා මේකේ හැමම හැදෙන්න තියෙනවා. කෑලි මිරිස් මම ටිකක් වැඩියෙන් දාගන්නවා මොකද මම චුට්ටක් සැරට කන්න ආස හින්දා. ඔන්න ඔය විදිහට ඒ ටික හදා ගන්නවා. ඊළඟට ඉතින් මං ආසම නැති දේ පොල් ගෑම. මොනවා කරන්නද ඉතින් පොල් ගන්න එපා. මේකට කිරි දාන්න. ඔන්න දැන් මගේ දෙල් එක තැම්බිලා ඉවරයි. හින්දා මම කරන්නේ මේකේ වතුර ටික පෙරලා අරගෙන උයන වළඳ දාගන්නවා. මට උයන්න ඕන ප්‍රමාණය. අනිත් ටික තියාගන්න පොල් එක කන්න. හරි. මෙන්න මේ වළඳ තමයි මම මගේ දෙල් ටික දාගන්නේ. ඒකට මම කපාගත්ත අමු මිරිස් කොච්චි සහ ලුණු ටික දාලා කිරි ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම එකට කහ දාගන්නවා. කහ දාලා ලුණු චුට්ටකුත් එකතු කරලා ඔන්න ලිපෙන් තියනවා මේක හැදෙන්න. ඔන්න මේ වෙද්දි මගේ කරෝල එක නම් හැදිලා ඉවරයි. ඒක බා ගන්නවා මම. දැන් තියෙන්නේ අපේ දෙල් එක හරියනකම් බලන්න. ඔන්න මගේ දෙල් එක දැන් හරියටම හරි. ඒ හින්දා මම මේකට චූටි පොඩි ගජමැටි එකක් කරන්න යන්නේ. ඒකට මම කරන්නේ තෙල් චුට්ටක් ලිපෙන් තියලා ඩෝනට් එකක් සහ කැරමල්ස් ටිකක් බැද ගන්නවා. මේකට කැමති නම් අබ ගොඩක් අය අබ දානවා මේකට. ඉතින් මේ විදිහට බැදලා අරගෙන ඒක හොඳට බැදුනට පස්සේ මම මගේ දෙල් එක උඩින් මේ ටික දාගන්නවා. ඔන්න ඉතින් මගේ දෙල් එකත් හරි කරවලත් හරි. එහෙනම් බලමුද කොහොමද මම දෙල් එක සහ එහෙනම් බලමු අපේ අවුට්පුට් එක කොහොමද කියලා. මම මේ දෙක කන්න හදාගත්තේ කැකුළු හාලි බත්. මම හරි ආසයි කැකුළු හාලි බත් එක්ක මේ විදිහට කන්න. ඉතින් කැකුළු හාලි බත් එකට තමයි මම මගේ දෙල් එක ඒ වගේම හාල් මැස්සු බැදුම වගේම පපඩම් සහ මිරිස් තරල් එකතු කරගත්තේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ දවල් කෑම මම හදාගත්තේ. දෙල් උයන රසවත් අලුත් ක්‍රම දන්නවා නම් අපිටත් කමෙන්ට් එකක් දාන්න try කරලා බලන්න පුළුවන් නේ. එහෙනම් ගිහින් එන්නම්. bye